අයිබෝවන් අදත් අප වීඩියෝකට ආවෝයාව මං ගොඩක් ආදරෙන් පිළිගන්නවා. නිවැරදි නින්දෙන් සුවවෙන ලෙඩ ගැන තමයි අද අපි කියන්න යන්නේ. නිදා ගැනීමේදී අප අනුගමනය කරන ඉරියව්වෙන් රුධිර සංසරණය යහපත් කර ගැනීම සහ කෝටරදාහය සුව කර ගැනීම වෙන විවිධ සෞඛ්‍යවාසය තත් කරගන්න පුළුවන් බව ඔයා දැනගෙන හිටියද. ඉතිං අද අපි ඔයාට මේ පෙන්වා දෙන සෞඛ්‍ය ගැටලු කීපයෙන් එකක් හෝ තියෙනවන පාද දක්වලා තියෙන ඉරියව් භාවිතයෙන් නිදාගෙන ඒ පාසුවෙන්ම සුව කරගන්නවට පුළුවන් වේ. උරහිසේ වේදනා. ඔයත් උරහිසේ වේදනාවෙන් පීඩා විඳිනවා නම් එය නිදාගන්න අතරතුරදීම ලෙහෙසියෙන්ම සුව කරගන්න පුළුවන්. මේ සඳහා ඔබේ වේදනාව රහිත උරහිස පැත්තට ඇලවී පාද දෙක ඉදිරියට නමා එක් කොටයක් පපුවට යටින් තබා තවත් කොටයක් දන හිස් දෙක මැදට තමා නිදාගන්න. කොන්දෙ වේදනා. කොන්දෙ වේදනාවට ඔබ නිදියන ඉරියව්ව දැඩි ලෙස බලපානවා. ඔබ උඩු අතට වන්න නිදාගෙන එක් කොටයක් ඔබේ දන හිස් යටින් තබා ගන්න. ඒ වගේම රෝල් කරගත් තුවායක් ගෙන එය කොන්දේ නැම්ම යටින් තබා ගන්න. මේ ආකාරයට නිදා ගැනීම මගින් ඔබේ කොන්දේ වේදනාව සුව කරගන්න පුළුවන් වේවි. හිසේ කැක්කුම්. ඔබට හිසේ කැක්කුමක් ඇතිනම් ඔබ නිදාගෙන ඉරියව් අනුව උත්සන්න වීමත් සුවවීමත් යන දෙකින් එකක් සිදු වෙනවා. බොහෝ විට නිදා ගැනීමේදී බෙල්ල ඇඹරීම නිසා තමයි හිසේ කැක්කුම ඇති වෙන්නේ. මෙය මගහරවා ගැනීමට ඔබ නිදාගන්නා විට ඔබේ ගෙල දෙපැත්තෙන් කොට දෙකක් සබා ගෙල හැරවීම වළක්වා ගන්න. කෝටරක දාහය හෙවත් සයිනස්. නිදා ගැනීමේ ඉරියව්ව හිසේ කැක්කුමට බලපාන ආකාරයටම කෝටර දාහයටත් බලපානවා. හාවර්ඩ් සැරසවිය විසින් නිර්දේශ කරන ආකාරයට ඔබේ හිස තරමක් ඉහළට එසවෙන ආකාරයට නිදා ගැනීම මගින් ඔබට කෝටර දාහය සුව කරගන්න පුළුවන්. අධිරුධිර පීඩනය. අධ්‍යයනයකට අනුව සොයාගෙන තිබෙන කරුණක් තමයි නිදා ගැනීමේ ඉරියව්ව ඍජුවම රුධිර පීඩනය කෙරෙහි බලපාන බව. ඒ වගේම රුධිර සංසරණය පාලනය වන නිදා ගැනීමේ ඉරියව්වක්ද ඔවුන් මේදී සොයාගෙන තියෙනවා. ඔබ මුහුණේ අඩට වන්න සිටිනසේ නිදාගන්න. එමගින් ඔබට පුළුවන් අධිරුධිර පීඩනය පාලනය කරගන්න. අධිරුධිර පීඩනය සඳහා වෛද්‍ය උපදෙස් වලින් තොරව කිසිම ඖෂධයක් භාවිතා කරන්න නම් එපා. ඔසප්පීමට ආසන්නව ඇතිවන වේදනා. ඔසප්පීමට ආසන්නයේ හටගන්නා විවිධ සෞඛ්‍ය ගැටලු වලට ලක් වී වේදනාවක් විඳිනවා නම් නිදාගන්නා විට ඔබ දන හිස යටට වන්නට කොටයක් තබාගෙන නිදාගන්න. එමගින් ඔබේ පිටකොන්ද නැමීම නතර වී වේදනාව සමනය වෙනවා. බෙල්ල වේදනාව. ඔබට බෙල්ල වේදනාවක් ඇතිනම් ඔබ නිදා ගැනීමේදී තුවායක් ස්ක්‍රෝල් කර බෙල්ල යටින් තබා නිදාගන්න. මේ තුවාය වෙනුවට ඔබට කොට්ට උරයක්වත් භාවිතා කරන්නට හැකිය. ආහාර ජීර්ණ ගැටලු. වම් පසට හැරී නිදාගන්නවා නම් ඔබට නියමාකාර ආහාර ජීර්ණයක් පවත්වා ගන්න පුළුවන්. උදරේ වම් පසට වන්නට පිහිටන නිසා ඔබ වම් පසට හැරී නිදා ගැනීමෙන් ගුරුත්වාකර්ෂණ බලපෑම මගින් ආහාර ජීර්ණය වේගවත් කරගන්න පුළුවන්. පපුව දැවිල්ල. පපුව දැවිල්ල මහත් පීඩාකාරී සෞඛ්‍ය ගැටලුවක්. මේ සෞඛ්‍ය ගැටලුවෙන් පීඩා විඳිනවා නම් ඔබ වම් පසට හැරී නිදාගන්න. එවිට ඔබට පහසුවෙන්ම පපුව දැවිල්ල සුව කරගන්න පුළුවන් වේවි. මේ නිදා ගැනීමේ ඉරියව් අනුගමනය කරන්න කලින් ඔයාගේ වෛද්‍යවරයා හමු වෙලා වැඩිදුර උපදෙස් ලබා ගන්න. එවිට ඔයාට පුළුවන් වේවි මේ සෞඛ්‍ය ගැටලු වලින් ආරක්ෂා වෙන්න.